friends, welcome to Learner Master YouTube channel එකේ ගන්න අද play කරන්නේ OTR 2 එකේ part 2 එක. හරිද? ඉතින් මම තමයි sign කරලා නැහැ ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ මට sign එකක් හම්බෙයි. යුයි යුයි යුයි. මේ මොකද කරකෝ යමු නැත්තම් මේ මොකද යනවා අයියෝ. සයිසේ එජ්ජනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ first video එකට ගහලා තිබ්බා views එන ගොඩක්. හරිද? අදම කියනවා මම මෙච්චර කාලයක් දාපු long videos වල තිබ්බම ලොකුම views කර තමයි ඒක. ඒ තමයි views 250 හරිද? ඒක රිටර්න් දෙන්න තමයි යාළුවා අද ලෑස්ති වෙන්නේ ඉතින්. ඉතින් ඔයගොල්ලෝ මෙතෙක් කල බලා හිටිය පුරුණ අවස්ථාව තමයි අද උදා වෙලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට අද අපි යනවා නවන්වා අයිලන්ඩ් එකට. නවරවා අයිලන්ඩ් කියන්නේ කොහෙද? ලංකාව හරිද? කෙලින්ම අද ලංකාවට යනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. මෙන්න තියෙන ලංකාව නවරවා. නවරාරා නවරා අයිලන්ඩ් හරියට නවරවා කියලා මං හිතුවේ. ශවර්මාගේ නවරවා කියලා හිතුවේ. ඔන්සේ මෙන්න මේ පරණ රෙකෝඩ් වෙනවා වගේ හරිද? ඒක අපිට 10 පාරක් රෙකෝඩ් වෙන්න තිබ්බා. ඩින් 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 අද අපි යමු ලංකාවට. හරි. ඔය කතා තිබුණා නේද මේ වගේ දෙයක් වෙයි කියලා. මෙච්චර ඉක්මනට එපිසෝඩ් 2 එකෙම. මම කියවන්නේ යාළුවනේ සීරියස් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ ඉතින්. ඕගලන් 2 එක ළඟදී මේ මේ ළඟ මිස් දැන් ටික කර කලින් තව සුපිරි ගේමක් ගැව්වා. ඒකත් අද තමයි මොකද ඉම්පෝස්ටර් බැටල් එක වගේම තමයි හරිද? ඒක නම් ගොඩක් කට්ටිය බැලුවේ නැහැ හරිද? ඉම්පෝස්ටර් බැටල් රොයල් එක මට මේ පැත්තට නෙමෙයි බයි යන්න තියෙන්නේ. ඉම්පෝස්ටර් බැටල් එක මේ වගේ නෙමෙයි. හරිද? ඒ වගේ නන්නේ මේක. හරි. පොඩි ආපදාවක ලක් වුණා. හරි. අපි යමු. හරි. යාළුවෝ. අපි යමු. ෂෙඩ් එකට යන්න ඕනේ යාළුවෝ මුලින්ම. තෙල් ටිකක් ගහගන්න. තා. හක බයස් වෙනවා. ඉතින් මේ නම්රස් විනාඩි 30ක් විතර ඇදේ වීඩියෝ එක. මොකද ඉතින් ලේසි පහසු කාර්යයක් නෙමෙයි නේද? ලංකාවට නගෙන එන්න දුර හරිද ඉතින් මං නිකන් ගිහිල්ලා බැලුවා දවසක්. ඒ බලන්න කියලා නම් ලොකු දෙයක් නෑ. අම්මා මේ පාර මේ ලයික් කරමු හෙලෙන්න. ඒ ලංකාවේ බලන්න කියලා දෙයක් නැහැ. අපි නිකන් යන් ඉතින්. යන්න තෙපේ පොඩි කියලා රවුමක් ගහලා ෂෙඩ් එකෙන් තෙල් ටිකක් ගහගෙන සුපුරුදු පරිදි හැප්පුණා. ඒ අයියෝ මේ පාර දොරක් ගැලුන්නේ නැහැ නේ අප්පා දුකයි. ඒක නම් දුකයි. ඒක ගොඩක් දුක හිතුණා. මේ මොකද්ද මේ? අම්මා සිරිමි ගිය පාර දාලා ගියා. අනේ යාළුවනේ අපදාවක් සිද්ධ වුණා. ආයෙ බලයන්කො ෂෙඩ් එකට කෝල් එකක් ආවා. දුකයි ආයෙ පාර කෝල් එක ඉදන්නේ. ආයෙ පාර කෝල් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. කලම යාළුවනේ අර සමා වෙන්න ඕනේ ඉතින් ඒක නම් ඈ. දෙවියන් ආයෙ ඵලයන්කො ඉතින් මට මල පයින්නේ ඔය වෙලාවට බා. දැන් ලංකාවට අපි යන්නත් ඉන්නේ. අඩේ නියමිසක් ගන්න ඕනේ බා. ඩ්‍රිෆ්ටිං ලස්සන මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් මම දෙයක් හොයාගත්තා. මේක නම් ගේම් එක කරලා දවස් දෙකක් හොයාගත්තා හරිද? රෝබ් මූඩ් එක කියලා එකක් තියෙනවා මේකේ. අඩේ රෑ වෙනකොට යන්න බා රෑ වෙදී තමයි ආතල් එක බා. කිසි ආතල් යන්නේ නැහැ. අවස් වෙද්දී ඔය යන්න බා වීඩියෝ එක මේ වෙනවලා අත් දෙනවනේ බා එතකොට. අලහද විනාඩි 3ක්ම ගිහිල්ලා. මේක ෆ්‍රෙන්ඩ්ස් රෙකෝඩ් කරගෙන මම අප්ලෝඩ් කරන්න ගියාම හිට වෙනවා. එදා මම බැලුණුත් කොහොම මේක රෙකෝඩ් කරන්න ඉන්නවා කියලා. රෙකෝඩ් කරනවා කියන්නේ මේ අප්ලෝඩ් කරන්න කියලා. ඇයි ෆ්‍රෙන්ඩ්ස් මේ අපේ ෆෝන් එකේ වීඩියෝ එක දාලා ඩේටා ඔන් කරගෙන ෆෝන් එක ඔන් කරන් ඉන්න ඕනේ. නැත්නම් වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ නැහැ. බෑන් ඉතින් කරන්න. ටින් අම්මා ඉරක වෙන්න මේ පරතල ෆ්‍රෙන්ඩ්ස් හරියටම ගැලුණේ. දැක්කන දොරවල් එක්කම ගැලුණා. අඩ උඹ ගානටද ගැලුණා. අම්මලා බොනට් එක ගාලා උඹ grab the nozzle refill. ෆියුල් කරන් යන්නද බා. කොච්චර ෆියුල් තිබ්බත් ලංකාවට ඇදලා ෆියුල් කරන් ඵලයන්. නැත්තම් කෙලවෙන කියන එක මහලුක දෙයක් නෙමෙයි. මට ගිය පාර ෆ්‍රෙන්ඩ්ස් ගියා. ඔය දැන් ෆියුල් කීයයි තිබ්බේ? ෆියුල් 5යි ඉතුරුනේ. අම්මා ලොකේෂන් දාගන්නත් තිබේද? තව පොඩ්ඩින් යන්නේ ලංකාව නෙමෙයි. අපි ලංකාව දවසක අන්ලොක් වෙයි නේද යාළුවනේ?
ගාන්ට පාලම ගාට දාගත්තා ජින් 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 පියන් දුර ගමනට ලෑස්තියක් යාළුවනේ ඒ මයි මේක මේ රිකෝඩ් කරන්න ගියම මට මල පයින්නවා හරිද උඹ කිලෝමීටර් 6000 ගණක් තියනවද ස්පීඩ් ට්‍රැප් එහෙම තකක් තියනවද බත් අම්මරේ RP தெரியும் අම්මරේ මේ අදන්න ප්‍රස ලාවරාද මොකක්ද ලාවරා නෙමේ නවර ලංකාව ලංකාවට ගිහලා පොඩ්ඩක් නිකන් මිෂන් ටික කල්ල මට සිරිය පාර එන්ජින් පුපුරලා මුගේ රිපෙයාර් කරමු අයියෝ වීඩි එකක් දාන්න බෑ බං ලස්සනනේ කාර් එක හරි සමා වෙන්න ඕනේ මයියේ කාර් එක ගන්න බැරි වී අයියෝ බං ඉතින් හරි යමගම අනිත් පැත්තට දෙයියෝ යන්න ඕනේ පල්ලයට යනවා අයියෝ මට ගහන්න ඕනේ බා අද නම් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එකක් ඇද්දිනවා සුපිරියට මැද්දිනවා අර ඉතින් අනේ මම්මට පළද නෙමෙයි උඹ යන්න නැත හිටා අයියන මල කරදරේ මුන් එක්ක පාරේ යන්නේ මේ පාර රිවර්ස් අර බලහන් අනික් කාර්යත් හැප්පුවනේ මම හිතන ඔරිජිනල් හොරෙක් යාළු මම මොකද්ද අර මේක ෆ්‍රෙන්ඩ්ස් කාල් ගන්න කොහොමද දන්නේ නේද මට ඒක මාර ආය අනිත් පැත්තට මොනවද බොමුට මේ වෙලා තියෙන්නේ 34 අයියෝ යන්න දීපම් පාර 38 ඉස්සාද හරිය ළඟ හිල් සයිට් බං හිතන්න අපි හරි පාරේ මල්සින් වෙඩිත් වෙනවා හරි පාරේ දන්න යන්නේ ඕවලන්ඩ බෝ යන්තම් හරි පාරේ බා ඉපරණ අඩු වෙනවා යාළුවේ ඒ වෙනස් පාරවල් 1000 ගාණක් තියෙන එක පාරක් තෝරන් යන්න ඕනේ මෙන්න තියන න්‍යාස් ටික බලා බොරු කියන්නේ ගිහම තමයි එන්නේ න්‍යාස් ටික බලා ගන්න මොකක් කරන්නේ එයාපෝට් එකේ සීන් එකක් තියෙනවා ඕනේ අම්ම නෑ බා බිල්ඩින් එක හදන්න දන්නන්නේ පොඩ්ඩක් මට මතක ඉර මෙහින් යන්න ඕනේ බා ඕ මෙහින් යන්න ඕනේ ඇයි බං අම්මා එහෙම කරන්න බලන්න මාර පෙයාර බලහන් ඉතින් මේක මෙතන විනාඩියටක් ගිහිල්ලා මම යන පාර හරි නේද පොඩ්ඩකින් නෝමන් අයිලන්ඩ් එකට යන්න ඕන එතකොට තුරු මේ කොහෙද හරි ටින් 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 හැප්පියෙන් මම මනම් කාපිය තුපි අර බලන්න දෙපා වෙනවා බම් මේක බෑඩි කරන්න අනේ බං කුණු හරප කියවන්න එපා මට ඩ්‍රයිවිං මට 250 නෙවෙයි බල 450ක් දීපන් තුපි අන්නේ පාර වැඩි වෙනවා මෙන්න මේ හරි හරි කොයි වෙලාවද යන්න ඕනේ දෙක මේක දැනට නේ යන්නේ නෝමල් ඩයිලර්ස් හරි අපි මේ කියන්නේ මම කලින් ආවේ පාර නෙමෙයි නම් කල් ෂෝට් කටක් හොයක් නෙනම් මම හරි දැන් අඩු වෙනවා යාළුවෝ 50 ගන්නට බැස්ස පෝ ආවා මෙතන තමයි එන්නම සලෝ බං කාර් එක නිට්‍ර එක හරි දාමු නිට්‍රොත් දැන් නෑ බා බලහ විනාඩි 9කුත් ගිහිල්ලා 105ක් ඇවිල්ලා කිලෝමීටර් 105 මොනවද බා මොන් හිටන් 7000 ගණක් තියෙනවා පින්න දැන් ඉඳන් බලු ආයි ස්ටිප් ට්‍රැප් ස්පීඩ් ට්‍රැප් සබමයි යන්නේ වචන වැරදිනවා හරිද C0 උයි අපේ සිනමැටික් එකක් දාමු ඔය සිනමැටික් කාසයි කිව්වනේ අසයි කිව්ව මම දෙන්නම් කියලා බලාපොරොත්තු කිව්වා
සිනමැටික් කො සිනමැටික් එකේ වලි ඔන්න සිනමැටික් යමු අම්බ තවත් අපදාවක් ආවා. අද අපදා වැඩි. මම හිතන්නේ මං යන පාර හරි. ඔව් හරි ආපෝ. ඒත් එකට විනාඩි 10ක් ගිහිල්ලා බා. මේක රේන්ස් ඔයගොල්ලෝ එන්න පාරදී හොයාගන්න පුළුවන්. මම යන්නේ ෂෝට් කට් එකෙන් නෙමෙයි. බිග් කට් එකෙන් මම යන්නේ. මේ හරි පයින්න තරක් තියෙනවා. හරිනේ. පාර මාරු වෙලා. මෙහෙන් යන්න. ඒ දැන් හරවගෙන පල්ලයට පයින් බලන්න. පල්ලයට පැන්නොත් අපිට යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. උයි අඩු වෙනවා ෆ්‍රෙන්ඩ්ස් වංගු ගන්න යන්නේ හරි කුරු පාරක් තිබුණ මතකයි නෝමන් අයිලන්ඩ් එකේ දැන් අපි ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ ඊයේ සදර්න් අයිලන්ඩ් එක පවල මම අයිලන්ඩ් දෙකක් පහුවල ඉන්නේ අර මේ හරි පයින්න දිනවන්න මතකයි කියලා පල්ලෙහාට බෙක් අයියෝ ෂිට් ආයෙ පල්ලෙහාට පයින්න ඕනේ බා මං කිව්වේ මේ හරි පල්ලෙහාට පයින්න දිනනවා කියලා අපි ඕෆ් රෝඩ් යන්න යාළුවනේ හරි කෝච්චි පාරෙන්යා මේ කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් මේ ඕෆ් රෝඩ් තමයි ඉතින් ගේම් එකේ නම හැටියට ඕෆ් රෝඩ් යන් ඉදි කරන්න දෙන්න අප්පරසි මඩවලේ යන්න වෙලා තින්ද අපි ලංකාවට ඕෆ් රෝඩ් එකක් කරන්න දෙයක් නෑ යාළුවනේ ඕෆ් රෝඩ් යන් ඉතින් මං කලින් පාරන ලස්සනට පාර ගාව එයාගෙන ගානට බබා වගේ ගියා දැන් යන්න වෙන්නේ फ्लिप कार मरायन काव्य तो पिबा तीस गाना किसी गाना मैंने मारू करूँ 510 මට මේ පාරක් මතකයි වා ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් පෙරලි ආවට දැන් කාර් එක කුණු ගොඩේ වැස්සම තේරුම් ගත්තේ පස්සෙම ඒත් මම පන පිටි සඳ මාලි අයි උඹ පන පිටින් කියලා වැඩ දාන්න ඕනේ හයිවේ එකේ මං හිතන්නේ අපි ඉන්නේ අර මේ හරි ඉඳලා පයින්න දින්නලුනේ දෙකමාරට පන්තිත් යාළුවනේ ටග්ගල ගේමක් ගහන්න ඕනේ හයිවේ එකේ පොලිසියෙන් ඉන්න ඉතින් ප්‍රශ්නේ බා හරි දැම්ම අපිට කෙලින්ම ගියර ගමන් ගුරු පාලක් හම්බ වෙනවා යාළුවනේ ගුරු පාරට පයින් එතන ගුරු පාරන්නේ අන්න යමුකෝ අන්න හවස් වෙලා අද රැට යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් රයිට් උත් ඔන් කරා උයි අම්ම එකට දාන්න සෝන් ලොක් හරි මෙන්න දිනවා ෆ්‍රෙන්ඩ්ස් අර මං කියපා ඔබ මේ ගුරු පාරක්
අනේ නෑ මෙහෙට යනවා තව ගෲප් වල හම්බෙන්න. කොහමද ෆ්‍රෙන්ඩ්ස් හයිවේ එකකින් පාර කපන විදිය. උයි පැන්නෝ. හරි බං සෝන් ලොක් කියලා දන්නවා. ඕ කරන්න බැරි වැඩ. එහා පැත්තෙන් යන්න ඕනේ. මට මතකයි මම මේක එහා පැත්තේ එගොඩ වුණ අවස්ථාව. පොයින් මේ න්‍යෂ්ටික මේවා න්‍යෂ්ටික බලාගාරයක් කියලා නේද? උන් දැකලා නැත්නම් ගේම් එකේ හරි බලා ගන්න පුළුවන් යාළුවනේ. අපි න්‍යෂ්ටික බලාගාරේ. අපි දවසක ෆේමස් තැන්ට අපිට බලමුකෝ. පොඩ්ඩක් යන පාර හරිද? පිටිවසර නේද යන්න ඕනේද? අර බලහන් දි තෙල් ටික කනවන්නේ අර බලහන් 7 ලීටර් තෙල්. මට මෙහෙ පෙන්නන්නේ නැද්ද? දැන් මොකද කරන්නේ? කමන්න ප්ලැටිනම් කීයක් තියෙනවද මං ගා? ප්ලැටිනම් ටිකක් කර දීලා. අඩේ ෆ්‍රෙන්ඩ්ස් අද මම මේ ෂෝට් කට් එකේ යයිද බං? අර දින් පාරම නාවර අයිලන්ඩ් එක යන. අඩේ ආතල් නියම. ඔව් බං ඉන්න තමයි. නාවර අයිලන්ඩ් එක යන්නේ. අඩෝ ෂෝට් කට් එකේ ඉන්න විල්ල බං මම. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ පාර පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ෂෝට් කට් එක මතකයි. අඩෝ ඒක නම් වාසිය ඈ. මං කිව්වා ලීටර් 5ක් යනවා ෆ්‍රෙන්ඩ්ස්. එද්දි තාම පාලමින් එකට උන්නේ නැහැ. ආඩ එච්චරක් මට ඒක හිතුවේ නෑ. අපි පොඩ්ඩක් යමු. ඉතින් නේද ලීටර් 4ක් තිබ්බ කියලා සැලෙන්න හොඳ නෑ. ඔන්නද බලන් ඉන්න මේ අයිලන්ඩ් එකේ නම කියත නෝමන් අන්න දැක්ක නවර අයිලන්ඩ්. අපි ලංකාවට ආවෝ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඉන්නේ ලංකාවේ. අප්පන්ඩ එපා යාළු. යෝ ගැම්මක් අපි ලංකාවේ ඉන්නේ දැන්. ඉම්රන්ස් කිව්වන අනිවාර්යෙන්ම උදව්වක් දෙනවා කියලා. මේ රවිස් කිව්ව කරනවා තමයි. රවිස් නෙමෙයි ලැග්ඩන් මාස්ටර්. එයාස් අයියාගේ නම මතක් වෙනවා බා. අයියත් channel එකක් කරනවා. මොකක්ද නම? SL YouTube Pro. අයියා කියන්නේ වහන් ඉඳලා ඒවත් කියනවා බා එයාස්. උයි. අයිබ්‍රස් ලෝ ෆියුල් වෙනකම් යන්න තියෙන්නේ. තුනයි. කරේ යවුවා. ප්ලැටිනම් තුනක් තිබ්බින් හොඳයි. හරි අපිට දැන් අයිලන්ඩ් එක වටින් යන්න තියෙන්නේ. උයි. අපි ලංකාවේ ඉන්නේ කුඹුරක්වත් නැහැ බා ලංකාව කියලා. ඒක කැත වෙලේ හැබැයි. අවවල ඩ්‍රිෆ්ටිං කරන්න ප්ලේස් එකක් මෙන්න. කොහොමද ඩ්‍රිෆ්ටිං? අඩේ යාර කොඩි උස සෝන් ප්‍රොග්‍රස් කරන්න බැරිද දන්නේ නේ? කොඩියක් ඔය දැක්කද? අඩෝ රතු මූදු වෙරළේ. කිරිකොල්ඩුවක් කාසේ දිහා බල බලා. උයි. අම්මර දැන් නැත මොකක්ද ඇත්තින යම්බර. අර බ්‍රස් ඔන්න අපි කටුනායකට. කටුනායක ගුවන් තොටුපොළ කියලා හිතමු. උයි. මොකද බෑ ඒ කියලා උයි. අපි කටුනායකටත් ආවා යකෝ. ඒ මොකද ප්ලේන් එක ලාදී? උයි. අර ප්ලේන් එක ඇරලා වදී මේ පුඩේකට මට අයිඩියා එකක් ප්ලේන් එකකට පයින්ද. බ්‍රේක් ගපන්. මේව හරිද? පැන්න පිය කාර් එක උට්ටතෝ. දැන් පෙරපන් මේක අසර අඩෝ බැරිද බං? ෂිට් මට මේක අසර බලන්න බං. බෑ බං. නෑ මට බලන්න බෝනේ. කොච්චර පක්කෝ මට බලන්න ඕනේ. අයියෝ යන්න දෙන්නේ නෑ බං. දුක. අපි යම් බලන්න ටිකක් අස්සට. අම්මගේ මේකට නගි බලන්න. අඩෝ ටවර් එකක් බං. කටුනායක ගුවන් තොටුපොළේ. තරපම් මේක. බැරිද බං? වන් බැරි ඕන කරන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස්. අඩේ මේකද බං මේ වොච් ටවර් එක? අඩෝ කොහමද මේක මේ වොච් ටවර් එක නම්? දැන් දිනු වෙලා කියන්න බෑයි. මේක ඇත්තටම වොච් ටවර් එකද දන්නේ?
අඩේ හැවැත්තනේ බතිවල මම බුරු රොටයක් ගිහිල්ලා බා ඔම්මාඩ සිරියකෝ අපි කටුනායක ඉන්නේ යකෝ ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍ය මේ තමයි ක්ලොක් ටවර් එක මාට අනිවාර්යෙන් ෂුවර් මේක තමයි ක්ලොක් ටවර් එක මෙහෙන අඩේ ඉන්න 20ක් බා මේක කොච්චර කමනවද මේ ලංකාව මේ එක්ස්ප්ලෝර් කරන්න ඕනේ බා අටෝ බා මේ නගින්න දින එපා වෙනවා බා ෆේස් එක ඔළුවක් දුවනවා තව තියෙනවා බා 10ක් විතර නගින්න මේක උඩද පයින්න අඩෝ ඔව් බම් මේ කටුනායක තමයි මේ විදිහේ රේඩාර් දෙන්න තමයි බං ඈ අඩෝ ඔව් බම් මේක තමයි රේඩාර් ඈ කවුද යකෝ ගේම් ගහන්නේ මෙතන මේ බලහම්මි එක්කරි පොඩි එකට ගලා දිනමු අඩෝ මේ රේඩාර් සිස්ටම් එක හරියට යමු කියව ඇති යාළුවනේ උඹ බම් මේක දෙන වීදුරු වෙන්න දෙන්නේ ගහලා තියෙන්නේ හරි මම ලයිට් හවුස් එක උට්ට තියනත් නෑනේ තුල්ට යන්න බැරිද බා අනහට න්‍යෂ්ටික බලාගාර තියෙනවා අඩේ මේකද බා කාර් එක තියෙන්නේ අපි කාර් එක බලමු මෙතනද අර ඔගේ චුටි බරුටිය නේන පැන්නා අරිය තාම එක්ස්ප්ලෝර් කරලා ඉවර නෑ යාළුවනේ වෙලාව ගියට කමන්නේ අපි ගමු ගේම් මං ආයේ වෙන්න මේක අස්සට බා කොහොමද ගැම්ම දැන් ආයි ඉතින් ඵලයන් කොහෙන දුර අපිට සයිපරක් යන්නද කියලා ස්පෝන් උනේද ස්පෝන් වෙන හරි ලේසින් යන්නේ අද මේ හරි තමක් දන්නේ නැහැ නේ තියෙන මම බලන්න ආසයි බා ගඟක් කොහෙපා ෂෙඩ් එකක් තිබිලත් එක්ක වහන් අතන අම්මාට මේ ඕෆ් රෝඩ් යන්න බෑ යන්න තියෙන මේකේ හරි ෆ්‍රෙන්ඩ්ස් මම ජම්ප් එකට 30ක් හම්බුණා වානේ බැලුම් බෝල පුම්බනා වගේ පිම්බන ලස්සන ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි ලංකාවට ආවා පොඩ්ඩක් කිනා පොඩ බලමු බා මේ කාර් ගන්න තන rescue reason RP street rookie multiplayer यार वीडियो विनाश करने का එතකොට කොහෙද බං ගරාජ් ලකුණු තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස් කාර් මාරු කරන්න කොහෙන්ද මට රැත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද දෙන්නේ අද ගේම් ප්ලේ වීඩියෝ එකකින් ඉතින් ඔයාලා දැස පල්ලෙන් කමෙන්ට් කරන්න මොටිවේෂන් එකක් විදිහට ලයික් එකක් දාලා වීඩියෝ එකට සප්පාරක් දෙන්න ඉතින් හැමෝටම ගුඩ් බයි අඩු රැත් වුණා බා හැමෝටම බයි